Hey guys! Welcome back to my YouTube channel. ඔන්නෝල්ට තවලුත් ලොග එකක් ගෙනවා. පේනව නේද කාමරේ හැටි? සේරටම කලින් දැන් මේක අස් කරගෙන ඉන්න ඕන. ඇත්තම කිව්වොත් සතියක් විතර යනකම් කාමරේකට අතක්වත් තියන්න උනේ නැහැ. දාපු දේවල් දාපු තැන්වල මොකද අපේ පූස හොඳටම ලෙඩ වුණා. ඔයාලට මතකද දන්නේ නැහැ මම room makeover part 1 vlog එක upload කරන්න කලින් channel එකේ post එකක් දැම්ම මට vlog එක ගේන්න පොඩ්ඩක් පරක්කු වේවි මොකද මට vlog එක වෙලාවට edit කරගන්න බැරි වුණා පොඩි කරදරයක් වෙච්ච හින්දා කියලා. ඉතින් අපේ පූසලට වෙච්ච හින්දා තමයි මට වෙලාවට vlog එක edit කරගන්න බැරි වුණේ මොකද යාට කවන්න, පොවන්න, බෙහෙත් පොවන්න සේරම කරන්න තිබ්බා. මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ සිකුරාදාට. මට සිකුරාදාට මොකක් කරලා අප්ලෝඩ් කරන්න බැරි වුණොත් මම අනිවාර්යෙන් සෙනසුරාදාට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. මං හිතන්නේ මං සිකුරාදා රෑ 3 වෙනකන් වීඩියෝ එක එඩිට් කරලා ඉවර වෙලා තමයි ඔයාලට සෙනසුරාදා උදේ වෙද්දි ලොග් එක අප්ලෝඩ් කරේ. දැන් නම් එයා ටික හොඳ වෙන ගමන් ඉන්නේ. දැන් කිසි අමාරුවකුත් නැහැ. හොඳට දුවලා පැනලා ඉන්නවා. ඔන්න දැන් නම් කාමරේ අස් කරගෙන ඉවරයි. මට ලෙටර් එකක් හම්බ වෙලා තිබුණා. ඊට පස්සේ මම TikTok එකට වීඩියෝ එක අරගෙන YouTube එකටත් වීඩියෝ ක්ලිප් එක ගත්තා. පොඩ්ඩක් මේල් ක්ලබ් එකේ නම තමයි මට කියව ගන්න අමාරු. මං හිතන්නේ ලේලාස් මේල් ක්ලබ් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ජූන් වල ලෙටර් එක. මං හිතන්නේ මේකේ තීම් එක මාචා තීම් එක. මේල් ක්ලබ් ගැන ඉතින් ඔයාලා දැන් දන්නවත් ඇතිනේ. මොකද මං කලින් වීඩියෝස් වලත් මේල් ක්ලබ් ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඔන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේල් ක්ලබ් එකේ වෙන්නේ ඔයාලා මාසෙට ඒගොල්ලොන්ට ගාණක් ගෙවන්න ඕන. මාසෙන් මාසෙට ඒගොල්ලොන්ගේ තීම්ස් වෙනස් වෙනවා. ඒගොල්ලෝ ඒ තීම් එකට හරියන්න තමයි ඔයාලට එක ඔය ස්ටිකර්ස්, print outs, letters වගේ දේවල් එවන්නේ. මේල් ක්ලබ් එකකට ජොයින් වෙන එක ඉතින් ජර්නලින් කරන කෙනෙක්ට නම් ලේසි. ඔන්න ඔයාලට මේ මේල් ක්ලබ් එකට ජොයින් වෙන්න ඕන නම් මම එයාලගේ WhatsApp number එකයි TikTok page එකයි පහළ description box එකෙන් දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාලා බලන්න. රූම් එකත් අස් කරගෙන ඉවර වෙලා මම ගියා අපේ පූසට කන්න දීලා බෙහෙත් ටික දෙන්න. බෙහෙත් ටික පොවාගන්න ගියාම තමයි අමාරු. මෙයා බෙහෙත් ටික කටේ තියාගෙන කටින් එළියට දානවා. ඒ ටිකක් දීලා ඉවර වෙලා දවල්ටත් කාලා මම ඊට පස්සේ පොඩ්ඩක් පාඩම් කරන්න ගත්තා.
ICT තමයි ඉතින් පාඩම් කරන්න ඕනේ කියලා ගත්තේ. මම නම් ඇත්තටම IT වලට කැමති නෑ. කරන්න දෙයක් නැතිකමට මේ කරන්නේ. IT වල ෆස්ට් ලෙසන් එක පාඩම් කරලා ඉවර කරා. ඒකේ තිබ්බ MCQ ටිකයි අනිත් A level questions ටිකයි කරන්න ඕන කියලා පොත ගත්තට කරන්න කම්මැලි. ඒකින්ද පාගයක් කරලා පොත වහලා මං නිකන් ඉඳියා. හවස ඉතින් අපේ පූස් බබව පොඩ්ඩක් එළියට ඇවිදින්න එක් කරගෙන ගියා. එළියට කිව්වේ මිදුලෙට එක්කගෙන ගියේ. එයා දවස පුරාම ඉන්නේ ගෙදර ඇතුලේ. කොහොමත් කොහෙවත් එළියට යවන්නේ නෑ. දැන් පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්න හින්දා. දැන් ආපහු වෙට් ගාවටත් එක්කගෙන යන්න ඕන. මෙයාගේ බ්ලඩ් එකත් චෙක් කරන්න. මම හිතන්නේ කාර් එකේ ගිහින් පුරුදු වෙලාමද කොහෙද මෙයා දැන් හරි ආසයි කාර් එකේ යන්න. කාර් එකේ දොරක් ඇරලා තිබ්බ ගමන් මෙයා ගිහිල්ලා වාහනේට නැගලා ෂෝක් එකට ඉඳ ගන්නවා. මෙයා ඉස්සර නම් වාහනේට නගින්න හරිම බයයි. වාහනේට නැග ගමන් පැනලා දුවනවා. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ කාර් එකේ ගිහිල්ලාම හින්දද කොහෙද? මොකද ලෙඩ වෙච්ච දවස් ඉඳන් මෙයාව හැමදාම අපි වෙට් ගාවට ගෙනිච්චා. මෙයාට ඉන්ජෙක්ෂන් කෝස් එකක් ගියා. අනිත් එක ඉන්ජෙක්ෂන් කෝස් එක ඉවර වෙච්ච ගමන් මෙයාට දවස් දෙකෙන් දෙකට වගේ බ්ලඩ් එකක් චෙක් කරන්න ඕන. දැන් මේ අදත් බ්ලඩ් එක චෙක් කරන්න තමයි යන්න හදන්නේ. දැන් ඉන්න විදිය හොඳයි. මෙයා කලින් ඉඳියේ නැගිට්ටවත් නැහැ පොඩ්ඩක්වත්. කන්නේ බොන්නේවත් නැහැ. මෙයාට වෙට් ෆුඩ් විතරයි දෙන්න කිව්වේ අපිට ડોක්ටර්. මම බලෙන් තමයි ඒකත් කැව්වේ යාට. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. යා දැන් කනවා. ඩොක්ටර්ස්ලා දෙවිවරු වගේ කියන්නේ මොකද කියලා මට ඒ වෙලාවේ තමයි තේරුනේ. ඒක වෙට් ඩොක්ටර්ස්ටත් දෙන්න පුළුවන්. මොකද මනුස්සයෙක්ට නම් එයාට තියෙන ලෙඩ ගැන මොන හරි තියෙන අමාරුකම් ගැන කියන්න පුළුවන්. හැබැයි සතෙක්ට එහෙම කියන්න බෑනේ. ඉතින් එයාලගේ ලෙඩ අඳුරගෙන එයාලට බෙහෙත් කරලා එයාලව හොඳ කරනවා කියන්නේ ඒක ගැන කියන්න වචන නෑ. සුරතල් සත්තු හදනවා වගේ නෙවෙයි. ඒගොල්ලන්ට මොනා හරි වුණාම බලාගෙන ඉන්න බෑ. ඇත්තටම මම ඒ දවස්වල මාරම බයෙන් ඉඳියේ. මොකද මෙයාගේ ડોක්ටර්ස්ලා කියලා තිබ්බේ මෙයාගේ කන්ඩිෂන් එක ක්‍රිටිකල් කියලා. දැන් අපි බේර ගන්න පුළුවන් දහනකොටත් ඒගොල්ලෝ අපිට හරියට උත්තරයක් දුන්නේ නැහැ. බලමු කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වගේ අමාරුම කන්ඩිෂන් එකක ඉඳලා මේ තත්තර ගොඩගත්තා කියනකොට මාරම සතුටුයි. මම ඉතින් ෆුල් ඩීටේල්ස් කියන්න යන්නේ නැහැ. මෙයාට මොකක්ද උනේ? මෙයාගේ රිකවරි ප්‍රොසෙස් එක මොන වගේ එකක් වුණාද කියන්න. ඔයාලට ඕන නම් මට ඒක වෙනම වීඩියෝ එකකින් ගේන්න පුළුවන්. මොකද මං හිතන මේක පෙට් ඕනර්ස්ලට වැදගත් වේවි කියලා. අනේ මේ බලන්නකෝ අතයට මූණ හංගගෙන නිදාගෙන ඉන්න විදිය.
බ්ලඩ් එකක් චෙක් කරන්න එක් කරගෙන ගියේ. මෙයාගේ බ්ලඩ් කවුන්ට් එක හොඳටම ඩ්‍රොප් වෙලා තිබ්බා. මෙයා බ්ලඩ් ඩොනේට් කරන මට්ටමක ඉඳියේ. හැබැයි දැන් එදා බ්ලඩ් එක චෙක් කරාට පස්සේ ඒගොල්ලෝ කිව්වා දැන් ටිකෙන් ටික ඉම්ප්‍රූව් වෙන ගමන් තියෙන්නේ. හැබැයි නෝමල් ලෙවල් එකට ඇවිල්ලා නැහැ කියලා. තව දවස් දෙකකින් ආපහු බ්ලඩ් එකක් චෙක් කරන්න එක් කරගෙන එන්න කිව්වා. වැඩක් ගන්න පුළුවන්ද කියන්නකෝ ඉතින් මට මෙයත් එක්ක. මෙන්න. මේ ලෙඩ වෙලත් පැත්තකට වෙලා ඉන්නේ නෑනේ. හොඳට කියවුවා. කොහොමද? ගෙදර ගිහින් ඉවර වෙලා වොෂ් එකකුත් දාගෙන මට ලිටරේචර් වල ෂෝට් නෝට් එකක් හදන්න තිබ්බා. ඉතින් මං ඒක හදන්න ගත්තා. බලන්නකෝ ඉතින් ඒක හදන්න දෙනවද කියලා මෙයා. හතරේව ටිකකුත් ටයිප් කළා. මොනා කරනවද මන්ද? මේ වැඩක් කරන්නේ කොහමද? මේ හොඳයි යාට. මේ ඉන්නේ හයත් රෝස් පාට් තියාගෙන. අන්නර ගැව්වා. මොනවද? මොකද්ද මේ? මොකද කරේ? එයා මොනවද ටයිප් කරලත් ඇවුවා මගේ chat GPT එකකට. මම ඇත්තටම රෑ ලොග් එකක් කරන්නේ නෑ කියලා හිතාගෙන ඉඳියේ. මොකද මං ඔයාලට දවල්ත් ස්ටඩි කරන වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැම්මනේ. ඉතින් මම රෑ ස්ටඩි කරන වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැම්මම ටිකක් ලොග් එක බෝරින් වේවි කියලා. ඊට පස්සේ ඉතින් අපේ පූස් බබාවිල මට පොඩ්ඩක් කරදර කරන වීඩියෝ ක්ලිප්ස් ටික ගන්නකොට මට හිතුණා ඉතින් ඔයාලට ස්ටඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ආපහු දාන්න ඕන කියලා. කොහොමද ඉතින් ඔයාලා ස්ටඩි ලොග්ස් මගෙන් ඉල්ලනවනේ. මම අපේ ෂෝට් ස්ටෝරි එකක තමයි ෂෝට් නෝට් එක හදන්න ගත්තේ. මං හිතන්නේ මං ෆස්ට් ටයිම් ෂෝට් නෝට් එකක් හදන්න ගත්තේ හින්දා දන්නේ නෑ. මට පැය 3කට පැරග්‍රාෆ් 2ක විතරයි ෂෝට් නෝට් එක හදාගන්න පුළුවන් උනේ. ඊට පස්සේ නම් හැබැයි ටිකක් හුරු වෙච්ච හින්දා මම දිගට ෂෝට් නෝට් එක හදාගෙන ගියා. ඒත් මට එක පිටුවක්වත් ඉවර කරගන්න බැරි වුණා. මේ ෂෝට් ස්ටෝරි එකට පිටු මං හිතන්නේ 5ක් හරි 6ක් හරි තියෙනවා. දැන් මම මේ කල්පනා කරන්නේ මට ෆුල් ෂෝට් ස්ටෝරි එකේම ෂෝට් නෝට් එක හදලා ඉවර වෙන්න දවස් කීයක් විතර යාවිද කියලා. ඊට පස්සේ ඉතින් මං වැඩ කරන එක පොඩ්ඩක් මැද්දෙන් නවත්තලා අපේ පූස් බබාට කන්න දෙන්න ගියා. මම කිව්වනේ මෙයාට වෙට් ෆුඩ් විතරයි කන්න දෙන්න කිව්වේ කියලා. මෙයාට ඩ්‍රයි ෆුඩ් මුකුත්ම දෙන්න එපා කිව්වා. අඩුම ගානේ කැට් ෆුඩ් එකවත් දෙන්න එපා කිව්වා. මේ තියෙන්නේ යාගේ රැට තියෙන බෙහෙත් ටික. දැන් ඉතින් මේ ටිකත් පොවන්න ඕන. ඒ ටිකත් සේරම කරලා ඉවර වෙලා මම ආපහු ආව ෂෝට් නෝට් එක හදන්න. දැන් නම් ටිකක් නිදිමතයිත් වගේ. දහය විතර වෙනකන් බොහොම අමාරුවෙන් ඇස් දෙක අරගෙන වැඩ ටික කරා. ඊට පස්සේ නම් මම වැඩ ටික පැත්තක දාලා නිදා ගන්න ගියා. හරි එහෙනම් ඔන්න අද මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආපහු next වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.